අයිබෝන් ඔගොල්ලෝ හැම දිනාටම ඔන්න වෙනද වගේම අදත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා ගීත රචක ගත්කතු විහාල් හසින්ත විජේරත්න සිරිමාන්න මහත්මයා. අයිබෝන් ඔබතුමාට මේ සිලොන් FM ගීයක අරුත වැඩසටහනයි. අද අපි ගීයක අරුත වැඩසටහනත් සමගින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ එදා වගේම ලස්සන කවි පන්තියක්. ඇත්තටම ඒක රචනා කරලා තියෙන්නේ රත්නශ්‍රී විජේසිංහ. සංගීතවත් කරේ ආචාර්ය රෝවණ වීරසිංහ. ගායනය අපේ කවුරුත් දන්න සුනිල් දිරිසිංහ මහත්මයා. ඇත්තටම ඒ ලස්සන සින්දුව තමයි හැමෝම අහලත් ඇති චන්ද්‍ර මණ්ඩලයේ සතපුන පුංචි සාවියේ කියලා සින්දුව. ඇත්තටම අපි වෙනද වගේම විහාල් හසින්ත මහත්මයාත් එක්ක සාකච්ඡා කරමු මේ සින්දුවේ නිදාන කතාව සහ එක පේලියෙන් පේලිය කොපමණ අර්ථයක් තියෙනවද මේ සින්දුවේ කියන එක. ඔව් බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව. ඇත්තටම අපි පේලියෙන් පේලිය බලමු කොහොමද ඒ කවිය හැදිලා තියෙන්නේ කියලා. චන්ද්‍ර මණ්ඩලයේ සතපුන පුංචි සාවියේ මන්ද කියා පන්නෝ කියා හැංගිලා ගියේ. පහන නෙවුන සේපාලුයි ලයින් කාමරේ මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ. ඇත්තටම මේක දුවෙක් සහ තාත්තා කෙනෙක් අතර ඇතිවන සංවාදයක්. ඒක තමයි මේක තියෙන විචිත්‍රත්වය. ඇත්තටම මේ ළමයාගේ අම්මා නැති වෙලා පොඩි කාලේ ඉඳන් හැදෙන්නේ තාත්තත් එක්ක. එතකොට මමයි කියන්න ඕනේ නෑනේ ගෑනු ළමෙක්ව අම්මා කෙනෙක් නැතුව හදනවා කියන එකේ තාත්තට කෙනෙක්ට තියෙන ඒ බරපතලකම. ඒ පුංචි සාවිය කියලා අදහස් කරන්නේ තමන්ගේ දුවට චන්ද්‍ර මණ්ඩලයේ සතපුන පුංචි සාවියේ. ඒ තාත්තා ඒ ළමයට පුංචිම දුකක්වත් දීලා නැහැ. මන්ද කියා පන්නෝ කියා හැංගිලා ගියේ. ඒත් සිතාදියේ හම්බෙච්ච එකෙක් එක්ක මේ පුංචි කෙල්ල පැනලා ගිහිල්ලා. බලන්න එතකොට ඒ තාත්තට දැනෙන දුක කොච්චරක්ද කියලා. පහන නිවුන සේපාලුයි ලයිම් කාමරේ. පහන නිවුන සේපාලුයි ලයින් කාමරේ. ඒ තාත්තා කාමරේට එවිලා ගිහිල්ලා බලනවා. ඒත් දුව පේන්න නැහැ. දුව පැනලා ගිහිල්ලා. ඒක තාත්තා කෙනෙක්ට දරා ගන්න අමාරුයි. ඒත් මේ තාත්තා එක කොහොම හරි දරාගෙන ඒ දුක දරාගෙන ඒ දුවකින් අහනවා මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ. ඇයි මගේ ආදරය මදි වුණාද? තාත්තට එහෙම හිතෙන්නේ ඇයි සිතාදී හම්බෙච්ච එකෙක් එක්ක එහෙම පැනලා යද්දි තාත්තා ඒ දුන්න ආදරේ මදි වුණාද? කොච්චර දේවල්ද ඒ තාත්තගේ හිතට එනවද? ඒකට සමාන කරන්න අපිට කිසිම උදාහරණයක් නැහැ. ඒක තමයි තාත්තගේ ආදරේ. ඊට පස්සේ බැලුවොත් ලාබරත්තරන් දිලිසෙන පාළුවේදී ගෑනු ළමයි පියාඹලා ඉස්සරතියේ. උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ. මේ තාත්තා දූත් එක කිසිම තරහක් නැහැ. අර සමහර තාත්තලා කියනවනේ උඹ මගේ මල ගෙදරටවත් එන්න එපා කියලා. මේ තාත්තා එහෙම කියන්නේ නැහැ. හැබැයි මේ තාත්තා තියෙන බයක්. ඇයි ඒ? මේ සිතාදියේ කොල්ලෙක් එක පැනලා ගිය එකම කෙල්ල උඹ නෙමෙයි. එහෙම තමයි තාත්තා කියන්නේ. ඕන තරම් ගෑනු ළමයි පැනලා ගිහිල්ලා තියෙනවා. ඕන තරම් ආදරේ කරලා තියෙනවා. ඒක වැරද්දක් නෙමෙයි. ඒක හරි. ඒත් උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ. බලන්න ඒ කවිය. තාත්තගේ තරහක් නැහැ. හැබැයි
එහෙම පැනලා ගිය කට්ටියට තමන්ගේ ජීවිතේ ගොඩක් දේවල් නැති වුණා. ජීවිතේ පරාද වුණා. අන්න ඒ හින්දා තමයි තාත්තා කියන්නේ බයයි කියලා. මෙච්චර හොයන්නේ ඒකයි. මාල බෙඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ මාල ගිරව් ගේ දොරකඩ සින්දු කිව්වෙලේ. බලන්න මේ කවිය. මාල බෙඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ. කොල්ලෝ දැන් කෙල්ල ටිකෙන් ටික ලොකු වෙද්දී සුදු යකඩෙන් මාල බැඳගත්තු කොල්ලෝ ගේ වටේ කැරකෙනවා. ඒක සාමාන්‍ය දෙයක් නේ. ඒකත් හරි කියමුකෝ. දැන් මේකේ මාල ගිරව් ගේ දොරකඩ සින්දු කිව්වේ. දැන් මේ තාත්තා මාල ගිරවා කියලා අදහස් කරන්නේ ඒ පැනලා ගිය කොල්ලට. බලන්න දැන් ඇත්තටම අපි බැලුවොත් අපේ තාත්තා කෙනෙක්ට එහෙම තමන්ගේ එහෙම මුලින්ම තමන්ගේ කෙල්ලට ආදරය කරන කොල්ලව හම්බුනොත් මාල ගිරව කියලා කතා කරයිද කියලා නිකන් හිතලා බලන්නකෝ. සත්‍යවත් නම් අදීනේ ඇත්තටම. අන්න ඒක තමයි මේ රචකයාගේ තියෙන විශේෂත්වය. මේ තාත්තා කොල්ලට කතා කරන්නේ මාල ගිරව කියලා. මාල ගිරව් ගේ දොරකඩ සින්දු කිව්වෙලේ. ඒ කෙල්ල ලොකු වෙද්දී ඒ කොල්ලෝ ඇවිල්ලා එක එක විසිල් ගහනවා, එක එක ඉඟි බිඟි දානවා. අන්න එහෙම වෙච්ච වෙලාවේ හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරණේ. එහෙම වෙන්නේ ඇයි කියලා කියන්නේ එහෙම ඒ මාලගිරව් එන්නේ මේ කෙල්ලව අරගෙන යන්න කියන එක මට හීනෙනුත් හිතුනේ නෑ කියලා තමයි මේ තාත්තා කියන්නේ. පාර මතක නම් තාමත් කේළඟයි දුවේ. මේ තාත්තා කියන්නේ කවදාවත් මගේ මල ගෙදරටවත් එන්න එපා කියලා. මේ තාත්තා කියන්නේ පාර මතක නම් තාමත් කේළඟයි දුවේ. ඔබට පාර මතක නම් මම බලන් ඉන්නවා උඹ ගෙදර වරෙන්. එහෙම තමයි මේ තාත්තා එදුවට කියන්නේ. බලන්න රත්නශ්‍රී විජේසිංහ කොච්චර දුරට හිතලා දෙනවද කියලා එක. ඇත්තටම ඒක තමයි තාත්තගේ ආදරය කියන්නේ. අපි සුනිල් එදිරිසිංහ මහත්මයාගේ කටහඬින් අහලා බලමු මේ සින්දුව කොහොමද කියලා.
සුදු යකඩෙන් රෝස මල් වනේ මාළගිරම් ගෙදොර කඩ සිදු කිව්වේනේ ඉරෙලු හිතුනේ නෑ මට මොකද කාරණේ පාර මතකන තාමත් ළඟයි තුවේ චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාරියේ මන්ද කියා නොකියා හැංගිලාගේ පානනේ උණුසේ පාලුයි ලැයින් කාමරේ මන්ද නොබගේ කියපන් පුංචි සා